ඔන්න ඉතින් යාළුවනේ වෙනදා වගේම අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඊස්ට්, බේකින් පවුඩර්, බේකින් සෝඩා මේ මොකවත් නොදා පාන් පිටි වතුරයි විතරක් දාලා හදාගන්න ස්වභාවික ඊස්ට් එකක් දාගෙන ආප්ප හදමු. ඉතින් බලන්නකෝ අද මම දාලා තියෙන මේ ස්වභාවික පිපුම් කාරකයෙන් ආප්ප පිපිලා තියෙන ලස්සන. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ආප්ප ටික උයලා විනාඩි 10ක් විතර යනකොට ආප්ප ටික මැලවිලා ක්‍රිස්පි ගතිය නැති වෙන එක. අනිත් එක ඊස්ට් දාලා හදපු ආප්ප කාලා පැයක් විතර යනකොට තියෙන උගුරට එන ගතිය, බඩ දන ගතිය හින්දා ගොඩක් අය ආප්ප කන්න කැමති නෑ. ඉතින් මේ ඔක්කොටම හොඳ විසඳුමක් විදිහට තමයි අද මම මේ ආප්ප රෙසිපි එක ඔයාලට අරගෙන එන්නේ. අද මම මේ ආප්ප බැටර් එක හදන්න පාවිච්චි කරන්නේ හරිම විශේෂ ස්වභාවික ඊස්ට් එකක්. මේක අවුරුදු 10 ගාණක් පැරණි වතුරයි පිටි දාලා තියලා ස්වභාවිකව ඊස්ට් හදාගන්න ක්‍රමයක්. ඉතින් මේ විදිහට තමයි පාන් ප්‍රධාන ආහාරය කරගත්ත යුරෝපයේ රටවල් වල මැද පෙරදිග රටවල් වල ජීවත් වුණු අය අවුරුදු 10 ගාණකට කලින් පාන් හදාගෙන තියෙන්නේ. මේ විදියට පිටි වතුරයි දාලා හදන මේ ස්වභාවික ඊස්ට් එකට කියන්නේ සවර්ඩෝ ස්ටාර්ට් එක කියලා. ඉතින් මේ ඊස්ට් එක හදාගන්න හැටි මම වෙනමම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක බලලා මේ ඊස්ට් එක හදාගන්න. අනික ඔයාලා එකපාරක් මේ ඊස්ට් එක හදලා තියාගත්තම ඔයාලගේ මුළු ජීවිත කාලේ පුරාවටම මේ ඊස්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තමයි මං හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත මගේ සවර්ඩෝ ස්ටාර්ට් එක. ඉතින් මේ වගේ ඊටාම පොඩි මුහුන් ප්‍රමාණයක් තිබුණම ඇති අපිට මේ ඊස්ට් එක හදාගන්න. ඉතින් මේ සවර්ඩෝ ස්ටාර්ට් එක අපිට මෙහෙම කෙලින්ම ආප්ප හදන්න පාවිච්චි කරන්න බෑ. දැන් අපි මේක ඇක්ටිව් කරගන්න ඕනේ. ඉතින් අද මට මේකෙන් ග්‍රෑම් 100ක් ඇක්ටිව් ඊස්ට් එකක් විදියට ඕන හින්දා මම ආප්ප හදන්න කලින් දවසේ රෑ පාන් පිටි ග්‍රෑම් 50ක් වතුර ග්‍රෑම් 50ක් දාලා කලවම් කරලා වහලා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙනවා ඇක්ටිව් වෙනකන්. මේ විදියට අපි හදාගත්ත ඩෝ එකේ මට්ටමට රබර් බෑන්ඩ් එකක් දාලා තිබ්බම අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් හෙට උදේට මේ පිටි ඩෝ එක කොච්චර පිපිලා තියෙනවද කියලා. දැන් මේ පහවදා උදේ මේ වගේ හොඳට පිපිලා තියෙනවා. මේක තමයි අද අපි හදන ආප්ප එකට මොහොන් විදියට දාගන්නේ. මේ විදියට අපි හදාගත්ත මොහොන් එක දෙගුණයක් වෙලා නම් ඒ කියන්නේ අපේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් කියන එක. දැන් අපිට කඩේ තියෙන ඊස්ට් වෙනුවට මේ ස්වභාවික ඊස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ මේ සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ටිකක් අපි වතුර එකකට දාපුවාම යට යන්නේ නැතුව උඩ පාවෙනවා නම් ඒ කියන්නේ අපේ ස්ටාර්ට් එක හොඳට ඇක්ටිව් කියන එක. දැන් එහෙනම් අපි ආප්ප හදන්න පටන් ගමු. බෝල් එකකට මේ වගේ වතුර කෝප්පයක් විතර දාලා අපි හදාගත්ත අපේ සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් මම ග්‍රෑම් 100ක් දාගන්නවා. හාල් පිටි ග්‍රෑම් 500කට මේ සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 100ක් දාගත්තම ඇති. ඔයාලට සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 200ක් ඕනේ නම් ඔයාලා හදාගත්ත සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 50කට පිටි ග්‍රෑම් 100ක් වතුර ග්‍රෑම් 100ක් දාලා හදාගෙන සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 200ක් මැනලා අරගෙන ඉතුරු ග්‍රෑම් 50 ෆ්‍රිජ් එකට දාලා තියන්න පස්සේ පාවිච්චියට ගන්න. දැන් සීනි තේ හැන්දකුත් දාගෙන මේ ටික වතුරේ දිය වුණාම හාල් පිටි ග්‍රෑම් 500ක් දාගෙන පාන් පිටි ග්‍රෑම් 100කුත් දාගෙන සාමාන්‍ය තියාරු ඩෝ එකක් විදියට හදා ගන්නවා. මම අද පාවිච්චි කරන්නේ මෙහෙ ගන්න තියෙන පැකට් කරපු හාල් පිටි එකක්. ඔයාලට ඔයාලා සාමාන්‍යයෙන් ආප්ප හදන්න පාවිච්චි කරන හාල් පිටි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් ආප්ප හදන්න අනාගන්න ඩෝ එකට වඩා ටිකක් මේ විදිහේ තියාරු ඩෝ එකක් විදිහට අනාගත්තම අපේ ආප්ප ඩෝ එක ඉක්මනටම හොඳට පිපෙනවා. ඒකින්ද මේ විදිහේ තියාරු ඩෝ එකක් විදිහට අනාගෙන අඩුම තරමේ පැය 8ක්වත් පිපෙනකන් සාමාන්‍ය රස්නේ තැනකින් තියාගන්න ඕන. මොකද මේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙන්න සාමාන්‍ය මද උණුසුමක් ඕන හින්දා. දැන් පැය 8ක් තියාගත්ත මගේ මේ ආප්ප ඩෝ එක මේ බලන්න ඊස්ට් දාපු ආප්ප ඩෝ එකකට වඩා හොඳට පිපිලා තියෙනවා. ඉතින් අපි මේ හදාගත්ත ස්වභාවික ඊස්ට් එක ශරීරයට පොඩ්ඩක්වත් අහිත කර නැහැ.
ඇත්තටම මේ sourdough starter එකේ තියෙන lactic acid බැක්ටීරියා එක අපේ ශරීරයට අවශ්‍ය probiotic විදිහට ක්‍රියා කරලා බඩවැල් නිරෝගී කරනවා. ඒ වගේම අපේ මේ හදාගන්න ආප්ප වලින් ශරීරයට එකතු වෙන සීනි ඊටාම හිමින් තමයි ලේ වලට එකතු වෙන්නේ. ඒකෙන් හින්දා ඊස්ට් දාලා හදන කෑම වලට වඩා මේ sourdough starter එක දාලා හදන කෑම අපේ ශරීරය නිරෝගී කරනවා. අපි මේ ආප්පඩෝ එක ගොඩක් දියාරුවට හදාගත්ත හින්දා අපි දාගන්න පොල්කිරි හොඳ උකු පොල්කිරි එකක් වෙන්න ඕනේ. ඉතින් මම දාගන්නේ ටින් කරපු හොඳ උකු පොල්කිරි එකක්. ඔයාලා පොල් ගාලා කිරි දාගන්නවා නම් ඔයාලගේ පොල් ටික වතුර ටිකක් දාලා හොඳ උකුවට හදාගන්න. දැන් මම මේ කෑන් එකෙන් 4න් 3ක් විතර පොල් කිරි දාගත්තා. දැන් පොල් කිරි ඇති. මම දැන් වතුර තමයි දාගන්නේ. ඉතින් අපි මේ ආප්ප බැට එක ගොඩක්ම උකුවට නැතුව තරමක දියාරු ආප්ප බැට එකක් විදියට හදාගන්න ඕනේ. කොහොමත් අපි මේ හදාගන්න බැට එක ඊස්ට් දාපු බැට එකකට වඩා ගොඩක් වෙනස්. බැට එක සාමාන්‍යයෙන් ඊස්ට් දාපු බැට එකකට වඩා උකු ගතිය වගේම බැට එකේ බර ගතියකුත් තියෙනවා. පොල් කිරි වතුරයි දාලා හදාගත්ත මගේ මේ ආප්ප බැට එක දැන් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ විදිහට අපි හදාගත්ත අප්ප බැට එක අනිවාර්යයෙන්ම පැය 2ක්වත් පිපෙන්න සාමාන්‍ය රස්නේ තැනකින් තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට පැය 2ක් තියාගත්ත අප්ප බැට එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ බැට එකට කිරි දාලා ඔයාලට පැය 2කට වඩා තියන්න පුළුවන් නම් මීටත් වඩා හොඳයි. ඉතින් ඔයාලා ගොඩක් අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි ආප්ප තාච්චිය ඇලෙන එක. ඉතින් ඒකට ඔයාලට තියෙන්නේ මේ විදියට කජු මදයක් අරන් ඒක තලාගෙන රෙදි කෑල්ලකට හරි පේපර් සර්වියට් එකකට හරි දාගෙන පොට්ටනියක් වගේ හදාගන්න. දැන් තාච්චියට තෙල් ටිකක් දාගෙන මේ කජු පොට්ටනිය තෙල් එකට දාලා තෙල් ටික හොඳට රත් වුණාම හොඳට තද කරලා තාච්චිය හැම තැනම මේ කජු පොට්ටනිය අතුල්ල ගන්න. මේ විදියට කරලා බලන්නකෝ ඔයාලගේ තාච්චිය නන් ස්ටික් තාච්චියක වගේ ආප්ප ගැලවෙයි. ඉතින් අපි අපේ ආප්ප බැට එකට ලුණු දාගන්නේ දැන්. මොකද ඩෝ එක අනනකොට ලුණු දාගත්තොත් අපේ ආප්ප ඩෝ එක පිපෙන්න පරක්කු වෙනවා. ආප්ප හදනකොට තාච්චිය ගොඩක්ම රත් කරගන්න එපා. සාමාන්‍ය මීඩියම් හීට් එකට රත් වුණාම ආප්ප බැට එක දාගෙන මේ විදියට ආප්ප හදාගන්න. ඉතින් පේනවනේ ඔයාලට කඩේ ඉස් දැම්මට වඩා ආප්ප ලස්සනට පිපිලා තියෙනවා. ඇත්තටම මේ ආප්ප බැට එකේ ආප්ප හොඳ මේක ෆ්‍රිජ් එකට දාලා තියලා හෙට ආප්ප ඉව්වහම මොකද මේ sourdough starter එක ෆ්‍රිජ් එකේ තියෙද්දි හිමින් පිපෙනවා. අපි මේකෙන් පාන් හදද්දිත් පාන් එක හදලා ෆ්‍රිජ් එකට දාලා තියලා පහුවදා තමයි සීතල පිටින්ම oven එකට දාලා බේක් කරන්නේ. ඒකින්ද ඔයාලට දානයක් තියෙන වෙලාවට හරි ගෙදරට අමුත් එක්ක එන වෙලාවට හරි දවසකට කලින් මේ විදියට ආප්ප බැට එක හදලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. අවශ්‍ය වෙලාවට සීතල තියෙද්දිම ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන්ම ආප්ප ටික හදාගන්න පුළුවන්. එහෙම සීතල බැට එකෙන් ආප්ප හදපුවාම තමයි මේ ආප්ප හොඳට පිපිලා එන්නේ. අනික ආප්ප බැට එක දවසක් ෆ්‍රිජ් එකේ තිබුණම ආප්පත් රසයි. මං හිතනවා වැඩට යන ඔයාලටත් මේ ආප්ප රෙසිපි එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඔයාලට නිවාඩු දවසට මේ විදියට ආප්ප බැට එක හදලා ෆ්‍රිජ් එකට දාලා තිබුණම ගෙදර ඇවිත් ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන්ම උණුවෙම ආප්ප ටිකක් හදාගන්න පුළුවන් හින්දා. ඉතින් මේ තියෙන්නේ මගේ මේ විදියට ඉතුරුණු ආප්ප බැට එක ෆ්‍රිජ් එකට දාලා තිබිලා පහුවදා. මේ බලන්න ආප්ප බැට එක හොඳට පිපිලා තියෙනවා. දැන් මේක හොඳට කලවම් කරගෙන මේ විදිහට සීතලෙන්ම රත් වුණු තාච්චියට දාලා ආප්ප ඉව්වහම බලන්න ඊයේ හදපු ආප්ප වලට වඩා මේ ආප්ප කොච්චර ලස්සනට පිපිලා තියෙනවද කියලා. ඇත්තටම මේ ආප්ප ඊයේ හදපු ආප්ප වලට වඩා ගොඩාක් සොෆ්ට්. හැබැයි වාටි හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. ඉස්සර ඉස් එන්න කලින් අපේ ආච්චිලා ආප්ප ඉවේ රා ටිකක් දාලා ආප්ප පිපෙන්න තියලා. ඉතින් ඔයාලා ඒ විදිහේ ආප්ප කාලා තියෙනවා නම් දන්නවා ඇති. ඒ ආප්ප ඊස් දාපු ආප්ප වගේ නෙමෙයි. ඒවයි තියෙන්නේ අමුතුම රසක්. ඉතින් මේ ආප්පත් ටිකක් ඒ ආප්ප රසට සමානයි. ඉතින් ඔයාලත් මේ විදිහට ආප්ප ටිකක් හදලා බලන්න කොයිතරම් රසද ඊස් දාපු ආප්ප වලට වඩා කියලා. අනිත් හොඳම දේ තමයි මේ ආප්ප වල වාටි මැලවෙන්නේ නැහැ.
ආපහු උයලා පැය ගාණක් ගියත් ආපවල වාටි මැලවෙන්නේ නැතුව ආපවල වාටි ටික හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. ඒ වගේම ආප්පේ මැද මේ වදයක් වගේ සිදුරු ගොඩක් එක්ක හොඳට පිපිලා ගොඩක් සොෆ්ට් එකට කිරි රසට තියෙනවා. ඉතින් මං හිතනවා ලංකාවේ ඔයාලට මේ විදියට ආප්ප හදන එක අලුත්ම අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම ගොඩක් අය ඊස් දාපු ආප්ප කන්න අකමැති හින්දා ස්වයං රැකියාවක් විදියට ආප්ප හදන අයට ඊස් නැතුව මේ විදියට ආප්ප හදන මගේ මේ ආප්ප රෙසිපි එක ඒ අයට ලොකු උදව්වක් වෙයි කියලාත් හිතනවා. ඉතින් ඔයාලා හිතනවා නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් කියලා එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.